සුරංගනා කතාවක් කියන්නේ ඇත්තක් නෙවෙයි කියලා කවදාවත් හිතන්න එපා. ඔයාට ලැබිලා තියෙන මේ පුංචිම පුංචි ජීවිතේ සුරංගනා ලෝකයක් කරගන්න එක ඔයාගේම වැඩක් තමයි. ඔයාගේ සතුට සැනසුම තියෙන්නේ වෙන කවුරුවත්ම ළඟ නෙමෙයි. ඔන්න ඉතින් මේ අවුරුද්දත් ඉවර වෙන්නයි යන්නේ. අවුරුද්ද අවසන් වෙන්න කලින් අපේ සහෝදරයොත් එක්ක සතුටු හිතෙන මතක එකතු කරගන්න අපි ගියා නම්පේරියල් ලස්සන බලන්න. ලස්සන දිව්‍ය ලෝකයක්. පාර දිගටම පුංචි පුංචි දියැලි කඩන් වැටෙනවා. පාර දෙපැත්තේ නේක විද ගස්වලින් සැරසිලා සිසිල බෙදා හරිනවා. හිතට පුදුම සැනසීමක් තියෙනවා. ඉහළට යන්න යන්න තවත් ලස්සන වැඩි වෙනවා. ඉතින් මං අද නම්පේරියල් ගැන පුංචි විස්තරයක් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන මේ සුන්දර කඳුපන්තිය උසින් මීටර් 1100ක් 2000ක් පමණ පැතිරිලා තියෙනවා. හැමෝම දන්න බේකර්ස් බෙන් පිහිටලා තියෙන්නේ මේ කඳුපන්තියේම තමා. නම්පේරියල් වලට යන්න නම් ඔයා මුලින්ම බදුල්ල කොළඹ පාරේ බෙලිහුල්ලොය පහෝනාම තියෙන නම්පේරියල් හන්දියට එන්න වෙනවා. එතනින් ඔයාට නම්පේරියල් පාරේ යන්න පුළුවන්. බස් එකේ යන්න හිතන් ඉන්නවනම් ඔයාට බලංගොඩින් උනත් ඒ බස් එකට නගින්න පුළුවන්. ඒ බස් එක බලංගොඩින් පටන් අරන් නම්පේරියල් හන්දිය පහු කරන් පඹහින්න හන්දිය වෙනකන් ඇවිත් ආපහු හරවන් ගිහිල්ලා තමා නම්පේරියල් වලට යන්නේ. වාහනයක එනවනම් මේ පාර සඳහා සුදුසු වෙන්නේ උසින් වැඩි වාහන තමයි. පාර ටිකක් දුරට හොඳට තිබුණට එතනින් එහාට සෑහෙන දුෂ්කරයි. බස් එකේ එනවනම් ඔයාට යන්න පුළුවන් නම්පේරියල් ඉස්කෝලේ ළඟට විතරයි. ඉස්කෝලේ පහු කරාම මුලින්ම ඔයාලට නම්පේරියල් දියඇල්ල හම්බෙනවා. එතන ඉඳන් කිලෝමීටර් 1.5කින් වගේ නම්පේරියල් ගම්මානය හම්බෙනවා. තව ටික දුරක් උඩහට යද්දී ඔයාලට ටිකට් ගන්න තැන හම්බෙනවා. තේකම්හල ළඟමයි තියෙන්නේ. ටිකට් එකක් අරන් බේකර්ස් බෙන් නැග්රක් ගම්මානයට බංගලාවට යන්න පුළුවන්. ටිකට් වල ගණන් ගත්තොත් පයින් යනවනම් 100ක්, බයික් වල යනවනම් 500ක්, ට්‍රීවිල් එකට 1000ක්, වෑන්, කාර්, ජීප් 2500ක් වගේ තමයි ගන්නෙ. උස අඩු වාහනවල යන්න නම් හරිම අපහසුයි. මෙතන ඉඳන් තව කිලෝමීටර් 4-5ක් ගියාම බේකර්ස් බෙන් එක හම්බෙනවා. එතනිනුත් තව ඉස්සරහට කිලෝමීටර් 4-5ක් ගියාම තමයි නැග්‍රක් බංගලාව හම්බෙන්නේ. නම්පේරියල් ගම්මානය පහු කරන් ඉද්දී පාර දෙකට බෙදෙනවනේ. අපි බේකර්ස් බෙන් එකට ගියේ උඩ පාරෙන්. එතනදි හම්බෙන පහළ පාර ගැන ගොඩාක් අය දන්නේ නැහැ. මේ පාරත් ඒ වගේම ලස්සනයි. මේ පාරේ යද්දිත් දියඇලි හම්බෙනවා. කඳු දෙක යා කරමින් මැදින් ගලා බහින හිරිකැටයෝ හරහා ලී කොට දාලා හදපු පාලමකුත් තියෙනවා. එතනින් නාගන්න උනත් පුළුවන්. මේ පාර ඉවර වෙන්නේ අනිත් පැත්තේ තියෙන ගොම්මොල්ලිය කන්දේ එක් අන්තයකින්. ඒත් නම්පේරියල් වලම තියෙන තවත් කුඩා ගම්මානයක්ම තමයි. නම්පේරියල් වල කෑම්පින් කරන්න ප්‍රධානම තැනක් තමයි නම්පේරියල් ඇල්ල ළඟ. බස් එකෙන් බැහැලා වංගු දෙකකින් මේ තැන තියෙන නිසා යන්න ඕනිම කෙනෙක්ට ලේසි.
මාත් එක්ක නම්පේරියෙල් ලස්සන බලන්න ආපු ඔයාලට ගොඩාක් ආදරෙයි. ආයෙත් දවසක හම්බෙනකං ගුඩ්බයි.